මේ තියෙන්නේත් ඒ වගේම පිපිඤ්ඤා හදපු කොටසේ තව මේක ඇවිල්ලා උගුරු ඇස්ස ගහක්. ඒක ලොකු ගහක්. ඒ වගේම මෙතන තව තියෙනවා පැෂන්, කෙසෙල්. මේක ඇවිල්ලා කාමරංගා පළතුරක්. මේක දියවැඩියාව රෝගීන් ආහාරයට ගන්නවා නිතරම. ඒක ඖෂධයක් විදිහටත් ගන්නවා. මේකේ දැනට නම් ගෙඩි පේන්න නැහැ. ඒ වගේම මෙතන තියෙනවා පැපොල්. මේ තියෙන්නේ පැපොල්. ඊළඟට තියෙනවා පේර. මේක ඇවිල්ලා පේර. මේ දවස්වල ගෙඩි නෑ මොකද දිගටම වැස්ස හින්දා ගොඩක් පළදාව අඩුයි. මේ තියෙන්නේ පෝච්චි දෙහි නැත්තම් ලෙමන්. ඒකේ නම් ගෙඩි ගොඩක් තිබිලා පහුගිය කාලේ අපි විකුණුවා. දැන් නම් ගෙඩි නෑ. මේවා තමයි අපි වත්තේ හදලා තියෙන්නේ. තව කිලෝ පේර, කෙසෙල්, පැපොල්, අඹ ඒ වගේ පළතුරු වර්ගත් තියෙනවා.